වෙනුවෙන් ලබා දුන්නු අනුග්‍රහකශීලී දායකත්වයට යුග ගණනක ගී මතක අලුත් කරමින් එදා මෙන්ම අද මෙන්ම හෙටත් ඇන්ටන් ජෝන්ස් ගී හඬට සමකල හැකි ගී හඬක් නිර්මාණය වුණා නම් ඒ මේ ආදරණීය ගාන ශිල්පියා විතරමයි. අති උච්ච ස්වරයෙන් ගීගයන්නට අපරිමිත අසීමිත හැකියාවක් ඇති ඒ ආදරණීය ගාන ශිල්පියාටයි සීදුව සනම් සමගින් මේ රාත්‍රියේ ගායනට වෙන ඔබේ ප්‍රසාදනීය අත්වල සන්නාදය මැදින් මේ රංග ජයමහා මෙගා ගෝල්ඩන් ලව නයිට් රාත්‍රියේ මේ දිනවල දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් ඉඳලා යම් තාක් දුරට සුවයක් ලබන ආදරණීයම ගායන ශිල්පියා මම හිතන්නේ ඔහුට ඉතිරි උනේ ඒ රත්තරන් ගී හඬ විතරයි. අනිත් සියලුම දේවල් නැති වුණු ආදරණීය ගායන ශිල්පියෙක්. හැබැයි ඔහුගේ තියෙන හදවතේ ධෛර්යයත් එක්ක වර්තමාන ප්‍රාසංගික වේදිකාවට ඒ ආදරණීය යුග ගණනක පැරණි මතකය යලි වේදිකාවට අරගෙන මේ ඇන්ටන් ජොන්ස්කී හඬ වේදිකාවේ ජීවමාන කරන ආදරණීයම ගායන ශිල්පියා මේ රංග ජයමහා කොමලි නිල්බල මෙතර සිටිය අය කැඳව මරුතුරුලට අරන් ගිය මුළු ශ්‍රී ලක දුකේ ගිල්බල වෙසක් සිරි නරඹන්නට මාතර පුර වරය දෙසට ලොෙක් දෙසින් සෙනග පැමිණුණා නිල්බලා ගඟ ඔස්සේ ගෝඨුවට නැගී සතුසි සමරෙකුට යන්නට හිතුණා ආසයි බයයි බෝටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලිගාසයි සතුටින් ඉපිලෙන් වේගයෙන් දියඹට යදුනේ අත්තක බෝටුව හැපුනේ නොදැනීම ජලයේ ඉරණම සමගේම විසඳුනේ වෙසක් ඡන්ද නැගෙති මල කඳන් පාවෙති නෑදහිත ගොතුන් වැළපුනේ හද ශෝකෙන් ලත වෙයි නෙත් කඳුලෙන් බර වෙති මලමිනි ගොඩට ගෙනෙන්නේ ආසයි බයයි බෝටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි ඔය දිය රකුසයි කඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලිගාසයි පෙම්බතා ගිලිගිය පෙම්බති ලොවේ තනි වුණා කර්මය මෙලෙස ගිය අන්තිම ගමන ගිය මව්පියෝ හිත බොතුන් වැළපුණා ඒ සිදු වූ විපත අසක් රුණම දුකෙන් වසක් දින ගණනක් දුක බල කෙරුවා අහසට දෑත මෝසබක් දෙවියන් යද මෙවැනි විපත් යලි නොම වේවා
ආසයි බයයි බෝටුවේ නමයි යලිනම එන්නට ගිය ගමනයි ඔය දිය රකුසයි ගඟ බැද මරුවයි ජීවිත ගණනක් බිලිගාතයි ගොඩක් ස්තුතියි සාධනා ගෞරවතුමාත්මා ස්තුති කරනවා ඒකම ගොඩක් ආදරයෙන් මතක් කරනවා මේ ෂෝට ආරම්භ අපේ දිශාන් මල්ලිව කතා කරලා ගණන් අඩු ගන්න මුකුත් නැතුව සාධාරණ විදිහට කතා කරපු මල්ලි කෙනෙක් ස්තුති මල්ලි ඒකම ගොඩක් ආදරයෙන් මතක් මේ අපේ පිටස්සින ජනිත් මල්ලි ගිරවුල්ලේ ජනිත් මල්ලි එයා තමයි අසනීපෙන් පසුව මා ප්‍රථම වතාවට ස්ටේජ් එකට නැග්ගුවේ අමංගල්ලේ 2023 පෙබරවාරි 18 ඒ මල්ලි නැග්ගුවේ නැත්නම් රංගජාමා එතනින් ඉවරයි මල්ලි වට ස්තුතියි ගොඩක් පිං ඒ වගේම මම මේ ගාන කරන හැම කෙනෙකුම ඇන්ටන් ජෝස් මාතර උපාරක් කියලා ප්‍රාර්ථනා හදවතින්ම හොඳයි පිටසින්න සනම් සංගීත ගණනම කතා කරා පෙරිදම් ගන්න මල්ලි ලස්සන කතාවල වැඩේ කරන්නේ සින්දු හොඳ බලන්න තැන්ක් යූ මල්ලි හොඳයි ජය හොඳ ප්‍රේම හරි ගමු කුමරි ලතා බුලත කතා අපට කියා දෙන්නු කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකො කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නු ලයි 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 ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝකාරගේ අනේ අපොයි ඇඟේ හැපෙයි පාරවුන්ත මාරගේ ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝකාරගේ අනේ අපොයි ඇඟේ හැපෙයි පාරවුන්ත මාරගේ බලාගෙනයි මා පාරේ හැමෙන් වරෙල්ලා කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකො කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නකො කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකො කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්න ලයි 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 තරහා වෙන්න එපා ඔන්න නිකන් කොළොප්පන් කළේ කොළඹ රටේ හතර වටේ ප්‍රවුමකා මුදලියේ තරහා වෙන්න එපා ඔන්න නිකන් කොළොප්පන් කළේ කොළඹ රටේ හතර වටේ ප්‍රවුමකා මුදලියේ මල් කුමාරියේ මල් කුමාරියේ මල් කුමාරියේ මල් කුමාරියේ මල් කුමාරියේ අපි සරාවියේ බයිලා කොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව තමා පැනලා ගියා පෙට්‍රෝල් ටික ටැංකියේ බයිලා කොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ අපව තමා පැනලා ගියා පෙට්‍රෝල් ටික ටැංකියේ Cheerio, 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 berio, 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 tamat bailah berio. කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකො කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නකො කුමල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකො කුමරි ලතා බුලඳ කතා අපට කියා දෙන්නකො ලයි 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 ලයි
එකක්වත් දුර බෑ අඩිය තියන්න. ඇඟට රට මාලා කොටට ඇඳලා බලන්න. අඳින්න මිනි ගවුම අඳින්න. අඳින්න මිනි ගවුම අඳින්න. කවුරුත් මිනි ගවුම් අඳින්නේ මම කොහමද සාරි අඳන් මහා මග යන්නේ මටත් ගවුමක් ඕනේ ඕ මිනි ගවුමක් ඕනේ මිනි ගවුමක් මොඩල දැම්ම ඔයා සොයන්නේ ඇයිද ලිලි මගේ පපුවට කින්දර දෙන්න මිනි ගවුම් අඳින්නේ මරුණට පසුන දෙවියනේ එහෙම කිව්ව කමන් ඕන මගේ ඇඟට ගොඩ උනේ සල්ලි දීලා ගවුම ගව්වේ ඇඳගෙන යන්නේ අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්නේ රට මහල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න නෝනා මිනි ගවුම් සොයනවා බෑ කියන්නට ලෝකය යන්න ඉල්ලනවා මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙබන් ඉල්ලුවා මිනි ගවුමක් සමග මිනි පෙට්ටිය කුතුණා කාර් එක පුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ වුණා ගේ ළඟටම එන්න වඩ පිටසනක පිරන මේ දුතු මගේ නෝනා මරහඬ දීගෙන පැන්න සල්ලි දීලා ගවුම මැව්වේ ඇඳගෙන යන්න අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න රට මහල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ මිනි පෙට්ටි මොටද ඇයිද අපේ කවුරුද මරුනේ මේ ඇතුණු මගේ ඇඟේ මාළු වගේ නටන්නේ අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නේ මිනි ගවුමක් දෙන්නේ මිනි පෙට්ටියක් ගත්ත නිසා ලිලි මම ගෙනාව දෙකම මිනි ගවුම කිව්වේ කොට උරේ වගේ කොට ගවුම නෝන කිව්වා එහෙම මට තේරුණා කරපු ගොම්කම සල්ලි දීලා ගවුම මැව්වේ ඇඳගෙන යන්න අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න ඇඟට රට මහල කොටට ඇඳලා බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ජීවිතේ ඉතිරි උනේ මෙන්න මේ අපූර්ව හඬ විතරමයි. ඇන්ටන් ජෝන්ස් ඒ අපූර්ව ගායන ශිල්පියාගේ ඒ හඬට සමකල හැකි වෙනත් ඒ හඬක් නම් මෙතෙක් ඉතිහාසයේ මට නම් හමු වෙලා නැහැ. පට්ටම රහයි රංගයියා එක්වනින් කිසිම වාරුවක් නැතුව ප්‍රසංග වේදිකාවට එන්න වරම වාසනාව උදා වේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි කියලා ලස්සන පුණියක් ගන්නකෝ. ආදරෙන් බොයවලාන රංගජය මහට ලෝභ නැතුව අද රික්ෂාන් අයියේ ඔයා ලොකුම ලොකු ඔන්නේ කර්මයක් කරේ. ඒ කියන්නේ මං හිතන්නේ අපේ රංගයියලා පල්ලෙහාට බින්දුවට වැටලා ඉන්න වෙලාවේ වේදිකාවට අරගෙන එන්න ඕනමයි මල්ලියේ කියලා අද මේ අපූර්ව ගීතරුව අරගෙන ආව අපේ රික්ෂාන් අයියා අදෝති මේ ස්තුතියි මෙවන් කලාකරුවන්ට වගේම ආදරණීය මිනිස්සුන්ට අපූර්ව දවසක් නිර්මාණය කළේ ඔබතුමා. ඒ අපූර්ව සංකල්පය මෙහිමත යථාර්ථයක් බවට පරිවර්තනය කළ අපේ රික්ෂාන් අයියට දෙන්නකො ලස්සන අත්තුඩිය බෝයවලාන. රයිට් බව ස්තුතියි. යතර මතක් කරනවාද මේ අපූර්ව සංදර්ශනයේ ඡායාරූපකරණය ලියානා ස්ටුඩියෝ ඡායාරූපකරණයේ ප්‍රමුඛයා මංගල හා විශේෂ අවස්ථා ඡායාරූපකරණය සහ වීඩියෝ ගත කර ගැනීම සඳහා විමසන්න සුපුන් බණ්ඩාර කෙලින් වීදියා ලව්ව 071 320 0244 ඔන්න ඔබේ ප්‍රිය සම්භාෂණය මංගල උත්සවය
අපූර්වට ඡායාරූපගත කරනවා නම් කතා කරන්න මෙන්න දුරකථන අංකය 071 320 044. ඒ වගේම Media One වීඩියෝ ටීම් එක අද ලංකාවේ අංක 1 ප්‍රමිතිගත වීඩියෝ ටීම් එකක් මේ සුවිසල් ප්‍රාසංගික අධ්‍යක්ීම පටිගත කරලා හෙට තැටිගත කරලා ඔබ යාලින්දිය සිට යලි යලිත් මේ ප්‍රසංගය බලන්නට ඉඩහසන අවකාශය ලබා දෙනවා අපේ Media One වීඩියෝ ටීම් එක. කොල්ලෝ ටික කැමරා කාච එහෙම යවලා ප්‍රසංගය බොහොම අපූර්වට ඔවුන්ගේ කැමරා කාච තුල ගබඩා කරගන්නවා. ඉතින් ඔන්න මේ ප්‍රසංගය යලි යලිත් ඔබට නරඹන්නට ඉඩ අවකාශය ලබා දෙන්නටත් අපි සූදානම් වෙනවා. ඒ අතර මතක් කරන්න ඕන අපේ තෙරෙසෝ වීඩියෝ අපේ සවුන්ඩ් ක්‍රූ එක බොහොම ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම අපේ ලයිට් සෙට් එක ලයිට් එක බිමවටනත් පට්ටට පිටිපස්සෙන් අපූර්වට ගේමක් ගහනවා. ඉතින් ස්තුතියි සියලුම දෙනාට ප්‍රසංගය හැඩ වැඩ කරන්න ලබා දෙන ශක්තියට. වෙන සූදානම් ඒගී හඬ යලිත් මේ වේදිකාවේ විදින අහන ඔබට කයන්නට මේ රංක ජයමහා කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාට ඇති විනෝද කියන ගී ගයමින් නිතරම මා සතුටෙන් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද කියන කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටෙන් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන යන්නේ ලවල් 10 පව්වල මගේ යාළුවෝ ඇට මායන තුරු පුල පුල අපේ ලොකු මාපියා එන වෙලාව බල බල මම දී ගයනවා මිතුරන් හා එක් වෙලා මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ මගේ මේෂ ළඟින් ඉඳගෙන මම යාළුවෝ ඒ වෙලාව එන තුරු මගේ පාඩුවේ කටුගෙනගෙන ඉන්නවා උරලෝසු කාන්තෝරුව මම වැඩ කරනවා එතන තමයි මාට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටෙන් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන පාටියකට යන්නට මට තිබුණොත් කාන්තෝරුව ඇරණ වෙලාවට මගේ මිතුරන්ගෙන් ලැබෙන ආව උදව්ව මම පැනලා ගෙදර යනවන ලොක්කට පැනලා ආනමුත් මගේ වැඩ හරියට මගේ යාළුවෝ ටික කරලා තියයි මූලට ගවසක් අසුවෙන්ට ගිහින් ලොක්කට බේරුනේ මම පුරුවෙ ලොකු පිනකට කාන්තෝරුව මම වැඩ කරනවා එතන තමයි මාට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටෙන් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද පඩිදිර ඇර අනික් දවස් බල බල මම වැඩට යන්නේ ඒ වෙලාව අල්ලලා තේබි එනකොට මම වැඩ බල බල දහවල් කෑමට යන්නට සිදු වෙලා කෑම පැඩ ටිකක් නිදා ගන්නවා ඇරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මට වැඩ කරන්න හිතෙනවා. නමුත් එතකොට මත් කාන්තෝරුව ඇරෙනවා. කාන්තෝරුව මම වැඩ කරනවා. එතන තමයි මහට ඇති විනෝද උයන. ගී ගයමින් නිතරම මා සතුටින් සිටින. කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන. කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන. කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන. කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන.